ඉන්න මං යාන්දි හන්දි මේකක් ගිරවන අරයි යන්න තිබ්බම බයි දණ්ඩියෙක් වගේ තමයි මේකකින් ගහන්නේ දණ්ඩිට ටික ලොකුම පුළුවන් ඊරිනේ කඩු ටික අද ඇවිල්ලා තියෙන කුකුල් මස් ගහලා මාළු බාන්න ඉස්සෙල්ලාම රොඩ් එක හදාගත්තා මේ බලමු මොකක් කරේ කල්ලන්න සෙට් වෙනවද කියලා මේ පුස් ඇලි ඔය තමයි කැලණි ගංගාවේ අතු ගංගාව මේ තියෙන නුගල මේ යාළුවා නූල් එක එක සයිස් එකෙන් ගෙනලා තියෙනවානේ මේ පොඩි සයිස් එක නේ මේ පොඩි සයිස් එක මුලින් දාලා බලමු මාළු මොකද ඉන්නේ කියලා ලොකු ඕන්නේ විතර රීල් එක දාලා මේ රීල් එක දාලා මොකක් හරි කරන්න පුළුවන් රීල් එක මේ තියෙන රීල් එක අලුතෙන්ම ගෙන ආපු එක මේක දානවා රීල් එක නැත්නම් මේකට දාලා බලමුනේ මුලින් අපි බලමු මේ මම කන විදිහට බලලා කරේ කල්ලමුකෝ කීයටද ගෙදර යන්නේ? අය 7 වෙනවා. සාමාන්‍ය දැන් ටයිම් එක 4යි. සාමාන්‍ය මාළු දැන් සාමාන්‍යයෙන් යමක් පරක් වෙනවා තා පොට්ට. පරක් වෙනවා. මේ ටික හදනකොට ටයිම් එක හරියයි. මේ කුකුල් මස් තියනවාද කියලා නේ බං. ඔව්. ගොඩක් අය අල්ලන්නේ සාමාන්‍ය ආන්දව වදිනවා මේ කුකුල් මස් වල. කුකුල් බොග්ගු ඉස්සර කියන කුකුල් බොග්ගු අපේ තාත්තලාගේ කුකුල් බොග්ගු තම්බල ගහනවානේ ආන්දර ගහනවා අර මේ ගොඩපර ගහන්නේ මොනවද ගොඩපර ගහන්නේ මේ මනමාලයට සාමාන්‍ය මනමාලයා කියන්නේ මෙහෙ කියනවා තවනමක් කියනවා මේ රද්දලයද මොකද්ද කියලා එහෙමත් කියනනේ මනමාලයට මොනම නම කියන එක පැතුලේ එක නම් තියෙනවා ඉතින් ඉස්සලම නේ මේ පැටලලා තියෙන එක පැටලුම ලියා ගන්න ටිකක් වෙලා යනවා තමයි පුස් ඇලි ඔය මේ තමයි ප්‍රධාන රෑතෙන් පේන්නේ මේ ඉංගිරිය කොළඹ මහා මාර්ගය මේ වාහන යනවා එච්චරම පැහැදිලි කරලා කියන්න ගවනේ ඊට පස්සේ මිනිස්සු මේ මාළු වල ඊට පස්සේ එතන තියෙන පුස් ඇලි විශේෂත්වයක් තියෙනව නේද අතන රේල් පාරේ රේල් පාරයි ප්‍රධාන පාරයි එකට ඒක නෑ අතන මේ පාලම බා මේ ඒකයි බන්ට් එකයි පාර එහෙම සාමාන්‍ය තියෙන ස්ථානයක් තමයි මෙතනනේ අපි ඉන්නකොට වඳුර රෑනක් හිටියා දැන් අපි ආවට පස්සේ මේ උන්ට ගිහිල්ලාද කොහෙද වෙල් කදුරුනේ කදුරු ಜಾති දෙකක් තියෙනවානේ ගොඩ කදුරු එකයි වෙල් කදුරුයි වෙල් ආත්තා දනේ වන්ද වෙල් කදුරුනේ කදුරු නේද කියන්නේ වෙල් ආත්තා මේ වෙල් ආත්තානේ මේ තියෙන වෙල් ආත්තා මේකේ ප්‍රයෝජනයක් තියනවද බං අපි ඔන්ලයින් තමයි ඕඩර් කරේ මේ තියෙන පටල ගත්තා වගේ නෙමෙයි පැටලු මල් ලෙහන්න ගියාමනේ. පටල ගන්න ලේසිය ලෙහන්න අමාරු. කසනත් එක්ක වම් මේවත් එක්ක හබරල. ඒව නෙමෙයි කසන්නේ. ඕක්සෝ කෑවා. නෑ ඕහපුක් නම් වන්නම් සෙට් උන්නේ. කානවා දිගට ආරකට. මේ තියෙන්නේ කටු සෙට් එක. ඔක මේ එක එක මාළුවේ සයිස් එකකට ගහන්න පුළුවන් සෙට් වෙන තියෙනවා. පොඩි කටුවක් දාලා බලමු අපි. පොඩි කටුවක් ඉස්සෙල්ලම දාගන්නවා. දණ්ඩියෙක් වගේ තමයි මේ ඔකින් ගහන්න පුළුවන්. නෑ නෑ දණ්ඩින් ටික ලොකුවෙම පුළුවන්. පුළුවන්. මේ තියෙන්නේ කටු ටික. සෙට් එකක් තියෙනවා. ගැටි දාගන්නවා. එන් කරන්න යන්නේ මේක ගැට මේ හයියට දාගන්න ඕන ගැටි. ඊට සැරයක් මෙතන මම මේ මාළු අල්ලන්න ගිහිල්ලා මේ කණ්ඩියක් කඩන් ගන්න තව පොඩ්ඩෙන් ඉවරයි. මෙහෙන් ගහලා වැටි ගහලා මේ බලවල් ඉහළ අල්ලන්නේ වතුර අඩු කාලට.
එකපාරටම කඩන් ගන්නයි කියහම කණ්ඩිය මේ ගැටයක් දාන එකේ ටෙක්නික් එකක් තියෙනවනේ. ඔව් දාලා තියෙන්නේ මේ figure of 8 කියන ගැටේ. YouTube එකට ගියොත් ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් දාන විදියනේ. තම figure of 8 කියන්නේ මේක 8 විදියට වැටෙන්නේ. 8 විදියට. ආයි ගැලවෙන්නේ නැහැ. ඉතින් වැටුණා නම් වැටුණා තමයි. හැම දෙයකම ටෙක්නික් එකක් කලාවක් තියෙනවා. අන්න බලන්න රොඩ් එක. අපි රොඩ් එක අරගෙන ගැට ගහ ගන්න හදන්නේ මේක. එකක් දාන ක්‍රමයක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් ඉතින් මේ ස්වයං අධ්‍යයනය කරලා ඉගෙන ගත්ත දේවල් තමයිනේ. ඔව්. මොකෝ රොඩ් එකට දාගන්නවා. සාමාන්‍ය මේකෙන් රීල් එකෙන් තමයි මේවා කරන්නේ. මේක අපි මේ නිකන් එක්සැම්පල් රීල් එකක් ගෙනල්ලා තියාගෙන ඉන්නේ. රීල් එකක් ගෙනත් තියෙන හදිසියක් වුණොත් දාගන්න. ඕනම මාළුවෙක් කැලේ ඉන්න ඕන එකක් අල්ලන්න පුළුවන් බඩු තියෙනවා. ඒකට මේ පොඩ්ඩක් අපින් අපිට සාම්පල් එක බලන්න තැන කොහමද කියලා. ඉඳලා හිටලා ගම් ආරෙක් වගේත් වදිනවා මේකේ නේ. ඉඳලා හිටලා. ගම් ආරු ලූලෝ මොද්දුත් වදින වෙලාවල් තියෙනවා. කියන්නේ ගම් වතුර වගේ වෙනකොට උඩ ඉන්න මාළු මේ ගඟේ ඉන්න ගඟේ මාළු ඔක්කොම මේකට එනවා. එකත් හයියට ගැටේ දාගන්න ඕනේ. අර ගැටේමද දාන්න? ඔය ඒක තමයි. අපි අර කට්ට ගැට ගහ ගන්න යොදාගත්ත ආකාරයටම තමයි නිකන් මේකක් ගැට ගහ ගන්න. ගැට ගහ. දාලා ඇද්ද ගම හොඳට තද වෙනවා. ආයෙත් ඉතින් ගලවන් එන එක බොරු. කුල් මස් කෑල්ලක් ගහමු. චූටි කෑල්ලක් ගහන්න. වියෝපන්ති. තියෙන කෑල්ල දෙකට කඩලා. ඒ පැත්තට ඉච්ච කෑල්ල තියෙනවා. කට්ට පිරෙන්න ගහන්න ඕනේ. හරිද? ඔක වැඩිද දන්නේ අදිත් දන්නේ. ඔය හරි ගැටුණා. හරි. දැන් දැම්මා. මම බලමු එම දාලා තියෙන්නේ. මේකට දැම්මේ නැද්ද අර? බරුවක් දැම්මා? බරුවනේ. සාමාන්‍ය මේ වැඩේ කරන එකත් සෙල්ලම් වැඩක් නෙමෙයි මේ හොහා පුට්ටෝයි ඔක්කොම කකා තමයි ඉන්නේ. දැන් ලේසි නෑ ඒක. ලේසිත් නෑ. මේ සාමාන්‍ය පැංගිරි ටිකක් හරි ගන්න ආව නම් හොඳයි කියලා හිතනවා. නැත්තම් දිගට ඇඳන් ඉන්නකොට බොටමක් වගේ අරන් ආව නම් ගොඩක් හොඳයි. දැක්ක දැලේ වතුර ගලන්නේ අර පැත්තට. හැම යන්නේ අර පැත්තට. මෙතන මේ වක්කලමක් වගේනේ තියෙන්නේ. එමනම් පේනවා මාළුවෙන් නම් ගැහුවේ නෑ. බලන්න කබර කඩියෙක් ඉන්නවා පේනවා. මම දැක්කා. යාර අතන මාළු කඩේ මාළු කන්නේ. මාළු කන්නේ නෝනේ. ඒතර තියෙනවා ඇලගාව මාළු කඩයක්. ඒකේ දාන කෑලි බෑලි ටික කන්නෙන් තමයි කබරේ සෙට් එකක් එනවා. එතන සෙට්ටින් වක්කලම නිසා කැරකිලා අර පැත්තට යනවානේ. හැම. මුකිද්ද මංගී යාන්දි හන්සි උත්තර හම්බි එකක් ගිරවන අරයි යද්දා තිබ්බම බයි මේ කයි මුල කන්න ගියා. මුලක් කල්ලා ගියා. අම්මට මර ඔන්න ඔහම ඇලට දාම්බා. හන්සේ අල්ගේ සයි කපයි මේ
එලට දා. එලටම දා. දැන් කට දිනනවා කටේ. තේරෙන්නේ මම කටු කරනවා.